හයි ෆ්‍රෙන්ඩ්ස් පිළිගන්නවා මිස්ටර් ඩී YouTube channel එකට. ඉතින් 144 සබ්ස්ක්‍රයිබ්ලා thank you. පොඩක් වචන පැටුණා sorry. ඉතින් යන්නේ අද සිරිපාදේට තමයි. සිරිපාදේ හත්නන සිරිපාදේ select play. කෝ බලන්න මේ ගේම් එක ගන්න අපේ කට්ටිය ටික මේ ගේම DC ගේම් ගන්න කට්ටිය මේ පැත්තට එන්න කමෙන්ට් එකක් දාලා යන්න. පොඩ්ඩක් පස්සක රේස් කරලා ආමින්ද පොඩ්ඩක් පස්සක රේස් කරලා ගියා. හරි ඔන්න හරි ඉතින් යාළුවනේ යන් ඉතින් මොනවද ඉතින් කරන්නේ? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? මම මේ අලුත් අප්ඩේට් එකේ සිරිපාද යනවාමයි. අලුත් අප්ඩේට් එක ලවුට් කරලා තිබ්බට පැද්දෙම නැහැ, ඩ්‍රයිවිං කරේම නැහැ. ගේම් එක ලොග් වුණෙත් නැහැ. ආද නිකන් හිතුණා ඉඳී කියලා. කොහමද උපරිම වේගයට යන්නේ? බ්‍රේක් ගත්තා පරිසම් කරන්නේ. ඔයගොල්ලෝ මේ පැති දින කඩවල නතලෙම යන්න එපා. පෙපාදටගේ පල්ලෙට එන්න. කලින් ඊට මේකට කලින් තිබ්බ අප්ඩේට් එකේ නැහෙම වෙනවා. මේකට කොහොමද දන්නේ මම හිතා අවදානමක් ගන්නෑ. සමහර කඩවලට අවුලන්නේ මේ සමහර කඩවලට වැටෙනවා. ඒ නිසා ඩලටම කියනවා කඩේ මොකද්ද කියලා මට මතක නැහැ. කොක් හරි කඩේකින් නැතුව ඉවරයි කියලා. ෆ්ලැට්. ඔයගොල්ලන්ට මම මේ මතක් කිරීම කරන්න බස් එකක් තියෙනවා. දැන් ඉස්සර කරන් යමු. හරි ඒකත් ඉස්සර කරා. 180 ෆ්‍රෙන්ඩ්ස් තව ටිකයි පාගන්න තියෙන්නේ. ඉස්සර දැක්කා 180 බලගුවා. දැක්කේ නැද්ද? 180 පාගන්න එන්නේ. සිරිපාද පොතුමිට අපි ආවා. අපි ඉන්නේ. කාර්ය සොපිකනේ. Hadi, saya karena kemudian ada Sophia. Hatta real baram tina ayati kata dekak superi tina kolongal langkai. Angkel kalin video ke voice ka nandar mena hai. मैं वीडियो के वॉइस को दाना ने मांगे कटाने मंदावस खिलाइए ना मत लाइए ना सब्सक्राइब करना गाइस मंदा मत ट्विटर चैनल लग करने ऐसे मिस्टर डी के लगा हंडे भाग गाल वालांडे भाई तब ट्विटर चैनल लग करने बाईस का डिफेंडर देखा हम आगे ओगली तंडे भाग ना कट्टी वीडियो मंगाना गया डिफेंडर हम बोलना उपंदनेट उपंदिन तो हम फोटोस मंदाना अपलोड करना तर බලන්න බයිසිකලේ නෙල්කේ ඉල්ලේ වගේ ආයේ
කමුණ ගියා තිබුණා. මගේ බණ වගේ මේ දස් ටික පොඩි විපතක් කරලා තියෙන්නේ. වැටුණා බ්‍රේක් එක කරලා ඕවනේ. බලන්න විපතක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ පිස්සු කියලා හිතන්න එපා. බස් වීඩියෝ එකක් අස්සේ බයිසිකල් ඩිෆෙන්ඩර් ගැන කතා කරනවා කියලා ඉතින්. උතන්න තව ටික දුර යන්න තියෙනකොට මේ අප්ඩේට් එකේ නම් වැඩි බෆර් එක වදින්නේ නැහැ වගේ යට. කලින් අප්ඩේට් එකේ බෆර් එක වදිනවා. ඔය ඉතින් කියලා කලින්ම වදිනවා. කියලා කට ගන්න නැහැ. එක්කනේ ආය වදිනවා. ඉස්සලා නෑ කිව්වා විතරයි ටිස් ගන්න. තව ටික දුර යන්න හිතන්නේ. ගේ හැටි බෙල්ල ගාතා කද්ද කියන බෙල්ල වදිනා. ඔන්න බලන්න ටිකයි හරි වදිනා. ඊන සිටි පාදේ උඩට කියලා ඇවිල්ලා මිනිස්සුන් ඩ්‍රොප් කරමු. සෝරි තනේ තුවාලෙලත් නේ ලස්සනට තියෙනවා. තව ටිකක් තාම උඩ තියෙනවා මේ පැත්තේ. සකරන ගල තව ටිකක් පොක් කරනවා. ඉතින් සයිඩ් කරලා යන්න guys. ආසෙන් මිනිස්සුන් ඩ්‍රොප් කරමුනේ. ඔත් මොඩ් එක අපරාධින කිව්වේ. අපි දැන් සැරේ ඒ රූට් මොඩ් එක. පීපල්ස්ලා ටික පස්සේ ඩ්‍රොප් කරමු. දැන් අපේ ගමයි කිව්වේ අපිට හිතම් රිවර්ස් එකේද. එනම් කොල්ලා බීප් ඇස්ස ලස්සන තියෙනවා බස් එක. හරිනේ වයිස් මං අටුණා. හරි වැටෙනවා කියලා බස් එකට යන්න. මං ගගෙන් පල්ලෙට නේ මිනිස්සුන්ට පුළුවන් නේ සීත කකුල හත් ඔබ මේ පිවිසෙන්න සම්බන්ධයන්ගේ හරියටයි ඉනිතව හැසිරෙන්න. හරි අක්කේ ඇඳුම් කීයද කට නැද්ද? එතන ටිකක් තියාගෙන ඉන්න. ඇඳුම් කීයද? මේ ටිපි ටිප්පක් කීයද? කවුරුත් එල්ලෙන්නේ නැහැ සම්බන්ධය වල. සාත් ටිරි හැබැයි තාම සිටි පාදට ගිහිල්ලා නැහැ. ඒක නැත්ත ජීවිතේ ගිහිල්ලා නැහැ ගේම් එකේ ගියාට. ඉතින් මම පින් දෙන අපිට ගේම් එකෙන් හරි සිටි පාදට යන්න ලැබුණ එක මාතර තොරණ යාරේ මේක උතනද ජපාන් සාමු යාරේ අම්මට ජපාන් ස්ටයිට් යන්නේ ද ගයිස් දකින්න අතුම්බල් මං හිතන්නේ තව ටිකක් උඩ තියෙන්න ඕනේ. අතුම්බලම ඉල්ලෙක් ගන්න නත්තන්නකො අප්පා. කොටයක් ගත්තා. මොකක්ද අනේ ටිපි ටිප්පක් කියලානේ කතා කරන්නේ නිකන් එලිලා වගේ. ඒ කීයද බීමක් තියෙනවද? බීම නැද්ද? අයියෝ මට එවෙලේ කඩියුන්ට කියන්න දුන්නේ අපිට උයා ගැන කන්න පුළුවන් අල්ලි නංගි මෙතන අපිට මම ඒක නෙමෙයි මෙතන කියන්නේ. මොකද තමයි මට කියන්න හිතුනේ ශ්‍රම ශාලාව. බස් එකේ මුරට එන්න තිබ්බනම්
කොහොම try කරලා කවුරුත් නැද්ද? මම try කරපු විදියක් කියන්නම්. try කරපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ගෙත්තම් පාන guys ඉන්නේ. බස් එක වෙනද කියලා බලන්න අපේ බස් එක එතනට වෙන්නේ බස් එක නා. බස් එක මෙතනට නම් පේන්න ඕනේ. මේක තමයි පාලනය කරන්න අමාරු එක. තේරුණාද ඔයගොල්ලන්ට? ඩී ගණන් ගන්න පොඩි. මට දැන් එහා පැත්තට පැන ගන්න බැරුණා. හරිනේ බස් එක වීඩියෝ කරන්න ගිහලා පැන ගන්න බැරි. බලමු මෙතනින් කිරින්න ගිහිල්ලා ෂී කෑවත්තා වීඩියෝ නේද මම. සුගිරි කන්නවා මොඩටක. නිම්මඩනේ සාතල් එකේ හොදි ඉන්නාද? අප්‍රේල් නිම්මඩ ඉවරෙන ඉසිකද එනගත්තම් සතුටුයිද? අයියෝ ටිකක් උඩට උත්තම් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. මම තම කිරි කොඩු කාරයෙක්. පියාව උඩ මළුවට එනම් guys බසකට යා. අවේ නවීන් සිටිය ඩ්‍රොප් කරනවා. බයි බයි. සතුටින් නැකලෙන්න දෙයක් පදේ. එහෙනම් ඉතින් අපේ ට්‍රිප් එක මෙතනින් ඉන්න. රෙගුලර් ගියට ඔයගොල්ලෝ ස්තුතියි. ආයෙ දවසක අපි විදිහට සෙට් එක subscribe කරන්න, share කරන්න. නම් කොල්ලෝ අපි ගියා.